නිකල මැල්ලි වේටර් එකට ඇවිල්ලා තුසාර අයියත් එක්ක වේටර් සර්විස් මෙන්න මේ විදිහට තියා ගන්නවා. එහෙම තියාගෙන ඔන්න ඕක කරනවා. මේ කරන්නේ අපේ වදුරංග අයියා. දවසක් යාළුවනේ අද අපිට කම්පැනි ගානේ පොඩි පාටි එකක් තියෙනවා. බේසික් එකක් නේ මේ කම්පැනි පොඩක් වැඩ කලින් ඕෆ් වෙලා කලින් ඕෆ් වෙන පැය භාගයකට විතර කලින් මොනවාරි කන්න දෙන්න යන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ටිකක් කලින් ඕෆ් වෙලා සම්ජොප්සල් පාටියක් තමයි අපි දැන් දාන්න යන්නේ. මහා දවාලේ මෙන්න ඌරු මස් කෙනක් තියෙනවා. ඌරු මස් අරගෙන ගිහිල්ලා ගිනි දාලා බාබකියු දාන්න හදලා තියෙන මේ වගේ දේවල් හදලා තිනවා. ඒකට උඩින් දැලක් දානවා. දැල උඩින් මේ මස් එල්ලන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ගින්දරේ ගානට උඩින් ලුණු එහෙම දාලා පුච්චන්න ඕනේ මස් එක. පුච්චන ගමන් රාඳුවෙන් අල්ලලා කපන්නත් ඕනේ. කෑලි කෑලි පොඩි පොඩි කෑලි කෑලි පුච්ච කෑලි කෑලි වලට කපන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕන. මේ මෙහෙම පිච්චෙනකොට මේකේ තෙල් වැටෙනවා ගිනි තියෙන එකට. ඒකට වැටුණාට පස්සේ මේ උඩටම එනවා ගින්දර. ඒතකොට අත්යෙන් පිච්චෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් කරන්නත් ඕන. ඊට පස්සේ මේ මස් කෑලි මෙහෙම ලොකුවට නෙවෙයි ඉස්සරහට පොඩි පොඩි කෑලි කප්පුවක් පෙන්නන්නම්. ඒකේ පොඩි කෑලි සලාද කොලයක් තියෙන. ඒක මැදට තියලා සුදු රුණු තියලා සෝස් එකක් තියෙනවා. ඒක ගාලා මැදට තියලා කන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ කොලේ උඩට තියාගෙන මේ ලුණු මේස් ටිකයි අම්මිරිස් කෑල්ලයි මස් කෑල්ලයි මෙන්න මේ විදිහට තියා ගන්නවා. එහෙම තියාගෙන මෙන්න මෙහෙම ඔතාගෙන කනන්කෝ ඔන්න ඕක කරනවා. මේ කරන්නේ අපේ වදුරංග අයියා. මස් කන ගමන් මේ තියෙන කොළ පාට බෝතල් වල සෝජුත් බීලා මේ බියරුත් තියෙනවා. බියරුත් බීලා මසුත් කාලා ආතල් එකේ ඉන්න තමයි තියෙන්නේ. නිකල මැල්ලි වේටර් එකට ඇවිල්ලා තුසාර අයියත් එක්ක වේටර් සර්විස් ඊනියට අඩියකුත් ගහලා ඉන්නේ මිනිස්සයා. නෑ මම බිල නෑ. මේ විදිහට තමයි ඉතින් වැඩේ වෙන්නේ. කට්ටියක් කනවා කට්ටියක් වෙනවා. ඒතර උගෙන කට්ටිය කන වෙලාවට කකා බිබී හිටපු කට්ටිය ඇවිල්ලා ආය හදනවා. ඔහොම තමයි වැඩේ වෙන්නේ. පූජන් නිම්ලා පංජන් නිම්ලා සජන් නිම්ලා ඔක්කොලා මෙතන ඉන්නවා. ගින්දර නෙමුනහම මේ වගේ ගෑස් එකකින් ආයේ අඟුරු වලට අල්ලන්න ඕන. අඟුරුපත් වෙලා ඉන්න. පට්ට විනෝද වැඩක්. ඉතින් මේ හේසික් කියන්නේ මේක මේ නිකන් සජන්නින් මොකක් හරි සතුටකට හරි මොකක් හරි ඔය දෙයක් නිසා අපිට ඕෆ් වෙන්න පැය භාගයකට විතර කලින් එළියට එන්න කියලා මෙහෙම පාටියක් දුන්නා. මොකද මේ වෙනකන් අපිට මේ ආයතනයෙන් හේසික්කයක් දීලා නැහැ. ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මේ මෙහෙම තිබ්බත් පළවෙනි පාටි එක මේ. පාටි ඉවරයි කට්ටිය කාලා බිලි ඉවරයි. තවත් මේ වගේ අලුත් අත්දැකීම් වලින් හම්බෙමු. හැමෝටම ජය වේවා. ගොඩක් thank you හැමෝටම.